හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද ඔයාලව මම එක්කන් යන්න හදන්නේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකකට. මමත් මේක එක්ස්පීරියන්ස් කරන්නේ මේ ෆස්ට් ටයිම්. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහෙද මේ යන්නේ, මොකක්ද මම මේ කරන්න යන්නේ කියලා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට ලස්සන ලස්සන ලොකේෂන්ස් ඒ වගේම ලස්සන ලස්සන වීඩියෝස් තව ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ හින්දා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මේ විදිහට තමයි මම දැන් යන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු මේ යන විදිහට මං එයිද කියලා. මොකද අද නම් ගොඩක් පායනවා. ඉතින් ඒක නිසා යන තැන අනුව මේ පාඩටම මට එන්න පුළුවන් වේද කියලා නම් බලන්න. බලමු ගිහිල්ලා මොන වගේ තත්ත්වයක් වේද කියලා මට අද. මම මේ යන්නේ ජකාර්තා වල ඉඳලා කිලෝමීටර් 180 ගාණක් තියෙනවා අන්චොල් වලට. මේ තියෙන්නේ අපේ එන්ට්‍රන්ස් එක. මෙතනින් එන්ට්‍රන්ස් එක ගන්න නම් අනිවාර්යෙන් අපි ටිකට් එක අතේ තියෙන්න ඕන. අයියා ටිකට් ඔන්ලයින් දාලා තිබ්බේ. ඒක නිසා ටිකට් චෙක් කරලා තමයි ඒගොල්ලන් අපිට ඇතුළට එන්න ඇක්සස් දෙන්නේ. ඉතින් අපි මේ යනවා පාකින් හොයාගෙන. ආවා හොඳටම අවුවයි අම්බෝ පිච්චෙනවා. අපි ගිහලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. වට්ටමයි ඉතින්. නෑනේ. තොපියකුයි සන්ග්ලාස් දෙකකුයි ගත්තා. මොකද අවුව වැඩි හින්දා. ජී පිචි. ගේම්ස් තියෙනවා ප්ලේ කරන්න. තොපිය නම් සෙට් නෑ. ඒක වල ඉතින් ගත්තම යා. කරන්න කිව්වේ. අද මගේ දවස ගෙවෙන්නේ මෙන්න මේක ඇතුලේ. ඉතින් ඔයාලත් එන්නකෝ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මං මේ යන්නේ ඉරිදා දවසක. ඉතින් මේ ගොල්ලන්ගේ සෙනසුරාදා ඉරිදා කියන්නේ ගොඩක් මේ වගේ තැන් බිසි වෙනවා. මොකද ගොඩක් කට්ටිය මේ ගොල්ලන්ගේ රටේ එන්ජොයි කරනවා. ඉතින් ඒක නිසා මේ වගේ තැන් සෙනසුරාදා ඉරිදා කියන්නේ හරිම ක්‍රවුඩඩ් ඒරියා වෙනවා. අපිට ඉතින් මේ විදිහට මේ තමයි මේක ඉස්සරහා පැත්ත තියෙන්නේ. හාරම ලස්සනයි. මෙතනින් ඇතුලේ තමයි ගේම් සෝන් එක තියෙන්නේ. මේ ෆාස්ට් ට්‍රැක් කියලා ගහලා තින්නේ. මේ ටිකට් එක ගත්තාම අපිට පොලිමේ වේටින් ඉන්න ඕනේ නැහැ. අපිට අග්ගාලා යවනවා. ඒක නිසා තමයි ඒක ෆාස්ට් ට්‍රැක් කියලා තියෙන්නේ. මොකද ඒක ටිකක් මිලෙන් වැඩි. ඉතින් අපි දෙන්නා ෆාස්ට් ට්‍රැක් එක ගත්තා. මොකද ඔක්කොම ගේම්ස් ප්ලේ කරන්න බැරි වෙන නිසා ෆාස්ට් ට්‍රැක් එක ගහගෙන ගියා. එන්නකෝ යන්න. මේක තමයි මැප් එක. මේ මැප් එකේ තමයි තියෙන අපිට තියෙන ගේම්ස් මොනවද කියලා. මේ ගේම්ස් නම් එක දවසින් කවර් කරන්න ඇත්තටම හරිම අමාරුයි. අපි මුලින්ම ගියේ මෙන්න මේකේ. මේකට කියන නම නම් මොකද්ද දන්නේ නැහැ. මෙරිකෝ රවුන්ඩ් කියලා නේද කියන්නේ. මම ඒකේ නම දන්නේ නැහැ. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද කියලා මේකට කියන නම. මේක යනකොට ඇත්තටම ෆෝන් ගෙනියන්න ඒගොල්ලන් දෙන්නේ නැහැ. මේ හොරෙන් තමයි වීඩියෝ කරගන්නේ. මේක හරිම විනෝදයි. මේකේ වැඩිම විනෝද තියෙන්නේ කෑ ගහන එක. ඌ තියන්න ඕනේ. ඒක තමයි මේකේ ආතල්ම සීන් එක. ආතල්ම කෑල්ල තියෙන්නේ ඌ කියන එකේ. ඉතින් මම නම් කෑ ගැහුවේ නෑ. ඒකේ ඉන්න කට්ටිය ඔක්කොමලා කෑ ගහනවා. ඕගොල්ලන්ට ඇහෙනවනේ. ඒක ඉවර වුණාට පස්සේ අපි යනවා ආයෙ තව එකක් try කරන්න. මේකේ තියෙනවා ලොකු වපසරියක තියෙන මේ
ප්ලේ ඒරියා එක. මෙතන තියෙන ස්ටේජ් එකක් ගහලා මේකේ හවසට මේගොල්ලෝ සින්දු කියන. මේක යන්නයි යන්නේ. එන්න අපි යමු. අපේ කට්ටිය නම් මේකට කියන්නේ කතුරුන්චිලාව කියලානේ. ඉතින් මේ එහෙම එකක් මේක යන්නේ හරීම හිමින්. මං චුට්ටක් වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. මොකද මේක හරිම හිමින් යන නිසා. මේ උඩට අපිට පේන විදිහ මේක ඇත්තටම මාර ලොකුයි. මේක උඩට ගියාම මුළු පළාතක්ම පේනවා මේකේ තියෙන. මේ අපි ඉන්නේ උඩම. ඉතින් බලන්නකෝ මේ වටේ තියෙන දේවල් කොහොමද අපිට පේන්නේ කියලා. ඒ view එක අපි උඩම ඉන්නකොට ඉතින් චුට්ට පද්ද ඕක හිමීට තමයි පහළට ගේන්නේ. දැන් අපි යන්නේ මෙන්න මේ නැවේ යන්න. මේ නැවේ කරන්නේ මේගොල්ලන් දෙපැත්තට පද්දන එක කරන්නේ. ඉතින් බලමු ගිහිල්ලා කොහොමද ඒ අත්දැකීමත් කියලා. මෙන්න මේක යන්න හදන්නේ. බොට්ටු. හරි පැත්ත. ඔන්න මගේ අවස්ථාව ආවා. මම ගිහිල්ලා වාඩි වුණේ පිටිපස්සෙම කිරෝලිම සීට් එකේ. ඉතින් අපි බලමු කොහොමද කියලා මේක පැද්දෙනකොට තියෙන ආතල් එක. මේකේ මම ඉන්නේ අන්තිම සීට් එකේ නිසා මේ උඩ ගිහිල්ලා එකපාරට පල්ලෙහාට එනකොට අර බොක්ක කූල් වෙලා යනවා. ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්. සමහර වෙලාවට හූ තිබ්බ වෙලාවලුත් තියෙනවා. මම මේකට නම් මාරම ආසයි. මේකට අපි රේට් කරොත් 10න් 10ම නෙමෙයි 10න් 100ක් විතර දෙන්න පුළුවන්. ඒ තරමට මම මේකට හරිම ආසයි. උඩ ගිහිල්ලා ඉන්නේ. මේක කරන්නේ පල්ලෙහා ඉඳලා එකපාරට උඩට ගහන්නේ. උඩ ඉඳලා පහළට අතාරිනවා නෙමෙයි. චුට්ටක් විතර අරගෙන ගිහලා එකපාරට උඩට ගහන සීන් එකක් තියෙන්නේ. අර එකපාරට මගේ ඔළුව මෙහෙම පහත් වෙලා කෙලින් උනේ. ඒ වෙලේ තමයි මේක එකපාරට උඩට ගියේ. උඩ ඉන්නේ උඩ. ඔය ඉතින් දැන් උඩට අරන් ගිහිල්ලා හිමීට බානවා මේක. ආවේ ඉන්නේ දෙකින් කන්න යනවා. මෙන්න මේක තමයි කන්නේ. බලමු ගිහලා මොනවද තියෙන නූඩල්ස් කියලා. නූඩල්ස් එකට අපිට හම්බෙන්නේ බිත්තරේ සොසේජස් කෑලි දෙක තුනකුයි නූඩල්ස් එකයි මේ විදිහට. මේක යන්න හදා. මේ තියෙන්නේ පොඩි රෝලර් කෝස්ටර් එකක්. ඇත්තටම මේ රෝලර් කෝස්ටර් එක යනවා නම් ඕගොල්ලෝ අන්තිම සීට් එකේ ඉස්සරහ සීට් එකේ දෙකෙන් එකක් තෝරගන්න. නට්ට යන්නේ හම්බුන්නේ නැහැ කියන්නේ පිටිපස්සම සීට් එක මට හම්බුන්නේ නැහැ. පිටිපස්ස තමයි ජොලි යන්නේ.
මේ තියෙන්නේ පුංචි රෝලර් කෝස්ටර් එකක්. මේකේ ලොකු රවුමක් එක්කන් යන්නේ නැහැ. ඒ හින්දා අපිට වට දෙකක් අපි අරන් යනවා. මේකෙන් නම් පොඩ්ඩක් කෑ ගහන්න ඕනේ. මොකද ඇල කරලා හැඩ කරලා අරන් යනකොට හරි අමාරුයි. මේකෙත් ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ. මේ ඉතින් හොරෙන් අරන් ගිහිල්ලා වීඩියෝ කරගත්ත දර්ශන තමයි. ඒකත් අපි සාර්ථකව නිමා කරලා ඊළඟට යන්නේ කොහෙද කියලා බලමු. අපි යනවා ස්ථානා බෝනික්කාවට. මේ ස්ථානා බෝනික්කා කියන එක ඇතුලේ තියෙන්නේ එක එක රටවල් වලට ආවේනික වූ සංස්කෘතිකාංගයන්ගෙන් හැදිච්ච බෝනික්කෝ. මේක ලංකාව නම් මම දැක්කේ නැහැ. ඕගොල්ලෝ බලන්න අපේ රට තියෙනවද කියලා. ඉතින් ගිහිල්ලා බලමු ඇතුලේ මොන කොහොමද තියෙන්නේ කියලා. මේක ඇතුලේ මාර කූල්. එළිය අවුවේ කට්ට කාලා මේක ඇතුලට ගියාම හරිම සනීපයක් දෙනවා. මේගොල්ලන්ගේ ඔය විදිහට එන්ට්‍රන්ස් එකේදී ෆොටෝස් ගන්නවා. ඇතුලේදී තව කිහිප තැනකම කැමරාස් තියලා තියෙනවා. ඒවට අපිට ફોකස් කරලා අපිට එක එක ඇක්ෂන් දීලා ෆොටෝස් ගන්න පුළුවන් ඕන නම්. මේ බොනික්කොන්ගේ ආරම්භයේ මුලින්ම තියන්නේ ඉන්දුනීසියාවේ එක එක දූපත්වල ඉන්න ඒ සංස්කෘතික බොනික්කෝ. බාලි වල එහෙම තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන යන්නකෝ. මං නමත් එක්කම මේකේ පෙන්නනවා. සමහර ඒවා ඉතින් ගන්න අපහසුයි. මේ වීඩියෝ එක ටිකක් දිගයි. බලන්න කම්මැලි නම් ස්කිප් කරලා බලන්න. අන්තිමටම තියෙනවා හැබැයි තව හොඳ ගේම්ස් තියෙන්නේ වීඩියෝ එකේ අවසානයේ යනකොට තමයි. ඔයාලට මෙතනින් රටවල් කීයක් අඳුරගන්න පුළුවන් වුණාද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්නත් එපා.
බෝනික්කු බලලා ඉවර වෙලා යනවා නාන්න කියලා. නාන්න කියන්නේ මේකත් ගේම් එකක්. මේකේ යද්දී අපිට වතුර නාන්න වෙන හින්දා මේ විදිහට මම මොකක්ද මේකට කියන්නේ රේන්කෝට් එකක් දාගෙන යන්නේ. මෙන්න මේක යන්න තමයි හදන්නේ දැන්. අර වීඩියෝ කරන්නේ හොරාට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මේ වගේ බෝට්ටුවක් වගේ එකක යනවා මේ පීලක් දිගේ වතුර පාරක් දිගේ යන්නේ. අතරමැදදී වතුර ගහනවා. එක එක විකාර වෙනවා. ඉතින් ඔයගොල්ලන් බලන්නකෝ මට මුණ දෙන්න වෙන කරතද්ද මොනවද කියලා. මේක නම් නිකන් හොල්මන් ගුහාවක් වගේ ගෝත්‍රිකයෝ මස් පුච්චන් කන අන්නේ වගේ ඒවා තමයි තියෙන්නේ මේක ඇතුලේ. ඔන්න බලන්නකෝ කැමරාව අල්ලන් යන මෙන්න මේගොල්ලෝ කෑ ගහන හැටි. මේක ඇදයි. අපි ගෙලින් යන්නෝ. පොළව ඇදයි. ඒ වුණාට අපි ගෙලින් යන්නෝ. කතාවක් නේද මේ කියන්නේ. අපට සි. පොළව ඇදයි. අපි ගෙලින් යන්නෝ. අනිමා පුරු. මේක ගෙයක් මේකේ හදලා තින්නේ ඇදේට. ඉතින් ඇවිදගෙන යන්නත් වෙන්නේ අපිට ඇදේට අල්ලගෙන ඔය විදිහට නැත්තම් වැටෙනවා මාර අමාරුවෙන් තමයි මේක හරහා ගියේ. ඒක බලලා ඉවර වෙලා අපි ඉතින් මේ යනවා ආයේ තව මොකක් හරි හොයාගෙන මේකේ එක ගේම් එකක් තියෙන්නේ මේකේ රෝලේ අනිත් ගේම් එක තියෙන්නේ හාගේ රෝලේ ওই විදිහට තමයි ඉතින් තියෙන්නේ. මේ යනවා අයිස් ඒජ් වල. අයිස් ඒජ් එකක් ඇතුලේ තියෙන්නේ. ඉතින් බලමු ඔයාලා ඉතින් කියලා. මේක ඇතුලේ තියෙන්නේ අයිස් ඒජ් එකේ අපිට හම්බ වෙන කැරක්ටර්ස් තමයි. ඉතින් ඒකෙත් යන්න තියෙන්නේ බෝට්ටුවක ඔය විදිහට ඒගොල්ලන් යවන්නේ. ඉතින් අපිට තියෙන්නේ බලාගෙන යන්න. එන්නකෝ යන්න ගිහලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. Wow, rasanya seperti di surga. Kamu tidak suka makan di sini. Semua yang ada di sini lebih jelek dari sini. Namun lebih sedikit bahayanya. Lihat tak, aku masih bisa makan daun-daunan. Rasanya enak sekali.
මේක හැමතැනම 3D විදියට මේ විදියට හදලා තියෙන්නේ. සමහර ඇත්ත ස්ටැචුස් වගේත් තියෙනවා මේ මැමත්ගේ, දියෝගුගේ ඒ වගේ හදලා තියෙනවා. ඒගොල්ලන් කතා කරන ඒවා ඒ වගේ මේක ඇතුලේ යනකොට මාරුම ෆීලින් එකක් එන්නේ. අපි නිකන් අර ෆිල්ම් එක ඇතුලේ ඉන්නා වගේ. එහෙම එකක් තමයි දැනෙන්නේ. Oke, ini belum lagi masih lagi. Sekarang cepat keluar. Gunungnya akan segera meletus. මේගොල්ල කියන්නේ මොනවද කියලා නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් එක එක තැන්වල ඉන්න කට්ටිය එක එක කතන්දර කී කී කෑ ගහනවානේ. මේ තියෙන එකපාරට ප්‍රපාතයකට වැටෙන එකක්. මගේ ෆෝන් එක ගියා අනිත් පැත්තට. Baiklah, aku akan melepaskan teman-teman ini. Tapi aku ikut tanya mengalihkan mereka. ඒකෙන් පස්සේ මම යන්නේ මෙන්න මේ නැවේ. මේකත් වින්ඩෝ තියෙන නැවක්. මේකෙත් කරන්න ඉතින් වටේට කරකවන පද්දන එක තමයි. මේකත් තියෙන්නේ අයිස් ඒජ් කියන ඒක මේවක ඇතුළෙම තමයි. මෙහි තියෙන ලොකුම රෝලර් කෝස්ටර් එක මේක යන්න තමයි මේ හදන්නේ. තේරෙනවද? මෙන්න මේක තමයි යන්න හදන්නේ ඊළඟට. මේකේ මේ රෝලර් කෝස්ටර් එකේ යන්න තියෙන දුර ප්‍රමාණය වැඩි සහ මේකේ සම්පූර්ණයෙන්ම කලපිට ගහන රවුන්ඩ් දෙකක්ම. ඉතින් මේ ඉන්නේ නට්ටි. හරිද? නට්ටි ඉන්නේ නට්ටි. Silakan yang di antrian buat මේකේ වීඩියෝ එක නම් පේනවනේ. හරියට නැහැ. මොකද ඕක යනකොට පැද්දෙනවා, ගැස්සෙනවා, ඔය ඔළුවෙන් හිට ගන්නවා. ඉතින් ඒක නිසා ඔන්න ඔය වගේ තමයි ඉතින් වීඩියෝ එක ඕකේ තියෙන්නේ. මේක එක වටයයි එක්කන් යන්නේ. වට දෙකක් එක්කන් යන්නේ නැහැ. මොකද දෙපාරක් කන පිට ගහන නිසා. ෆිල්ම් එකක් කොහොමද බලන්නේ? 3D ෆිල්ම් එකක් බලන්න. මේක 3D ෆිල්ම් එකක්. ඉතින් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ ඒක. ෆිල්ම් එකක් බලන්න.
මේ තියෙන්නේ බම්පර් බෝට්. අපිට මේක පැදගෙන යන්නයි තියෙන්නේ. පැදගෙන යන්නයි තියෙන්නේ. මෙන්න මෙහෙම යන්නයි තියෙන්නේ. ඒකට කියන්නේ පාපකෝල්. කළු වෙලා දෙක. එහෙම ආයි වතුරේ නාන්න යන්නේ. එහෙමක් තමයි කියන්නේ. මෙන්න මේ වගේ චින්කොලයක් තියෙන බලමු ගිහිල්ලා. නාන්න තියෙන්නේ. මෙන්න මේ බෝට්ටුවේ මේ විදිහට 8 දෙනෙක් 10 දෙනෙක්ට යන්න පුළුවන් එකපාර. මේකේ වාඩි කරලා යවන්න තමයි ඉතින් හදන්නේ. මේ අපිට කලින් බෝට් එක මම යන්නේ මෙන්න මේ කොළ පාට බෝට් එකේ ඊළඟ පාරට. මේක යනවා මාර වේගෙන් වීඩියෝ කරන්න අපහසුයි. වටෙම වතුරත් ගහනවා. ඒ නිසා මේක යන ලොකු වීඩියෝ එකක් නැහැ. මම මේක වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ. වතුර පාරක් කෑවා. හොඳ පාරකුත් කාලා නාලා ඉන්නේ මේ හොඳට. මම ඉතින් ස්වීට් කෝන් කන්න මල පෙරේතයිනේ. ඒ නිසා ස්වීට් කෝන් දැකලා එකකුත් ඉල්ලා ගත්තා. මේක බම්පකා එක. මේක තනිකර කරන්ට් එකෙන් යන්නේ. මං ඉතින් මගේ එහා පැත්තෙන් ෆෝන් එක තියාගෙන මේ විදිහට පාඩුවේ කා එක පැද පැද ඉන්නකොට අයියා ඇවිල්ලා හැප්පුවා කියන්නකෝ. මගේ ෆෝන් එක බිම වැටුණා. ඇත්තටම මං ඒ වෙලේ නම් බය හිතුණා. ඕක වැටුණොත් එහෙම කා එකෙන් බිම තියෙන කරන්ට් එක අඩියක්වත් තියන්න බෑ අපිට. ඒක කරන්ට් එකෙන් යන්නේ. ඊට පස්සේ උන් ඉතින් කොහොම හරි ෂේප් එකේ iPhone එක අරගෙන තියාගෙන ආයි යන්න ගත්ත විතරයි මේ යකා ඇවිල්ලා ආයි හැප්පුවා. ඊට පස්සේ මම වීඩියෝ කරන අදහස අතහැරලා දැම්මා. ඔයාලා මේ වීඩියෝ එක බලලා කියන්නකෝ මේ වගේ එකක යන්න හම්බුනොත් ඔයගොල්ලන් යනවද නැද්ද කියලා. ඔයගොල්ලන්ට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඉතින් ඔයාලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේක යන වීඩියෝ එක නම් ගත්තේ නැහැ. මොකද මේක පේනවනේ අංශක 360කටම කරකවනවා. ඉතින් ඒ නිසා රිස්ක් එකක් ගත්තේ නැහැ ෆෝන් එක ගෙනියන්න. මං ඒකේ ගිහිල්ලා කෑ ගහලා හූ තියලා ආවා ඉතින්. නේ කකුල් දෙකේ. මේක යන්න හදන්නේ. පාකකින් එළියට ආවා. කොහමද පාට? දැන් යනවා ඊළඟට කේබල් කාර් එකේ යන්න. අපි ගිහින් බලමු මේකට කොහොමද කියලා. මෙන්න මේ බස් එකේ තමයි අපි දැන් යන්නේ. බලන්නකෝ මේ මිනිස්සුන්ගේ තියෙන විනය කොහොමද කියලා. බස් එකේ දොර ඇරෙනකම් පොරකන්නේ නැහැ. ඊට පස්සේ එක්කෙනෙකුට එක්කෙනෙක් පිටිපස්සෙන් නගින්නේ. අපේ මිනිස්සු වගේද බලන්නකෝ බස් එකකට නගිද්දි. මේ බස් එකේ යන්න අපි ටිකට් ගන්න ඕනේ නැහැ. අපේ අර පාක් එකේ ටිකට් එකෙන් අපිට යන්න පුළුවන්. මේකේ ලොකු ප්‍රමාණයක් තියෙනවනේ මේගොල්ලන්ගේ පාක් එක. වෝටර් පාක් එක වෙනම තියෙනවා. කේබල් කාර් එකේ යන්න තමයි යන්නේ මේ. බස් එකේ ආවේ අන්න අර බස් එකේ ආවේ ඔන්න ওই බස් එකේ ආවේ
මෙහි කේබල් කාර් එකට කියන්නේ ගොන්ඩෝලා කියලා. මෙතනින් තමයි අපි කේබල් කාර් එකට නගින්නේ. ඔය පේන්නේ ඒක රවුම අරගෙන හිමීට යන විදිහ තමයි. මේකේ කොම් දෙකක් තියෙනවානේ. මෙතනින් යනකොට අපිට ගහන්නේ ඔය පේන රතු පාට සීල් එක. අනිත් පැත්තෙන් අපි නැගලා මේකට ගහන්නේ අපිට නිල් පාට සීල් එක. ඉතින් මේ විදිහට නැගලා යනවා. මේකේ ඩෝ එක ක්ලෝස් වෙන්නේ ඔටෝමැටිකලි තමයි. ඒක අර අයිනට යනකොටම ඒක ඔටෝ දොර වැහෙනවා. මේක හරි හිමින් යන්නේ. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම මේ වීඩියෝ එක ෆාස්ට් දාලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ අවට තියෙන ලස්සන කොහොමද කියලා මේ කේබල් කාර් එකෙන් යනකොට අපිට පේන. මේ තියෙන්නේ ආංචෝල් පාර්ක් එකේම බීච් සයිඩ් එක. මේ පැත්තේ ඇවිල්ලා බීච් එකේ නාලා කරලා යන්න පුළුවන් කට්ටියට.